Hello guys, Kidsol GPU ලැපෑලින් ලැබ් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඒකෙදී අද මම මේ වීඩියෝ එක කරන්නේ ඇත්තටම මේ ජොබ් එකක් අපිට ආපු ඇත්තටම මේ Kidsol Total Caring එකකට ආපු graphics card එකක් වැඩ කරන්න අපි ජොබ් එක පටන් ගන්න කලින් ඇත්තටම මේ ඒකේ තියෙන කන්ඩිෂන් එක ගැන මේ ඔයාලට වේල පහ පෙන්වන්නයි අපි ලෑස්ති වෙන්නේ මේ. ඉතින් ඒකෙදී අපි බලමු කාඩ් එක මොකක්ද කියලා අපිට ඇවිල්ලා තියෙන ටෝටල් කෙයාරින් එකට. මේ තමයි අපිට ටෝටල් කෙයාරින් එකට ඇවිල්ලා තියෙන ග්‍රැෆික්ස් කාඩ් එක. ඉතින් මේක ඇත්තටම මේ වැඩ කරන්නේ නැති තත්ත්වේ තමා දැනට තියෙනවා කියලා අපිට කස්ටමර් ඉන්ෆෝම් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙදි මේකේ හෙල්ත් එක චෙක් කරන්න ඊට පස්සේ ටෝටල් කෙයාරින් එකක් කරලා කාඩ් එකේ රිපෙයාර් කටයුත්ත වෙනම කරන්න. ඊට අමතරව අපේ කිඩ්සොල් එකේ විශේෂයෙන් අපි කරන ටෝටල් කෙයාරින් සර්විස් එක සහ අනිකුත් සියලුම සේවාවන් මේ කාඩ් එකට ඉන්ක්ලූඩ් කරන්න කියලා තමයි කස්ටමර් අපිට ඉන්ෆෝම් කරලා මේ කාඩ් එක ගෙනල්ලා බාර දීලා තියෙන්නේ. ඉතින් එතකොට ටෝටල් රීස්ටෝරේෂන් එකක් යනවා රීෆබ්ලිෂ් තත්ත්වයට, කම්පැනි රීෆබ්ලිෂ් තත්ත්වයට මේ කාඩ් එක අපි ගන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකෙදි මේ කාඩ් එක ආපු විදිහෙන්ම කන්ඩිෂන් කොහොමද තියෙන්නේ කියලා ඔයාලට පෙන්වන්න තමයි මගේ මේ වීඩියෝ එකේ අරමුණ. මේ විදිහට තමයි ගොඩක් ග්‍රැෆික්ස් කාඩ් එකක් වැඩ කරන්නේ නැති තත්ත්වයට පත් වුණාට පස්සේ කස්ටමර් කෙනෙක් ඒක ඉවත් කරලා තිබිලා ටික කාලයක් මේක අයින් කරලා තිබුණාට පස්සේ ග්‍රැෆික්ස් කාඩ් එකක් අයින් කරලා පැත්තක දාලා තිබුණාට පස්සේ ඉතින් මේ වගේ තත්ත්වයකට තමයි කාඩ් එකක් ඊළඟට සාමාන්‍යයෙන් මාස 6ක් අවුරුද්දක් අතර පත් වෙන්නේ. ඉතින් ඒකෙදි මේ කාඩ් එක Zotac බ්‍රෑන්ඩ් එකේ න එක්ස්ට්‍රීම් එඩිෂන් එකේ Zotac GeForce GTX 1080 Ti AMP Extreme 11GB GDDR5X memories තියෙන graphics card එකක්. ඉතින් ඒකෙදී ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේක පැත්තක දාලා තිබුණාට පස්සේ අයින් කරලා තිබුණාට පස්සේ මේකේ තියෙන කන්ඩිෂන් කියලා. ඉතින් ඒකෙදි මේ කූලර් එක බලන්න ඩස්ට් එක වැදිලා ගොඩක් හරි අපිරිසිදු තත්යකට පත් වෙලා තියෙන මේ වෙනකොට. ඉතින් ෆෑන් කවුලින්ස් ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන් කූලර් ප්ලේට්ස් වලට මොකද වෙලා තියෙන්නේ කියලා. නේද? ඉතින් සෑහෙන ඩර්ට් වෙලා තියෙනවා කාඩ් එක ඉවත් කරලා තිබුණාට පස්සේ. ඉතින් ඔය ඊළඟට මේ කාඩ් එකේදී මේකේ ඩස්ට් කවර්ස් පවා තියෙනවම තාම. ඒ කියන්නේ මේ DP පෝට් එක විතරයි මට පේන්නේ යූස් කරලා තියෙන්නේ. අනිත් ඩස්ට් කවර්ස් ටිකක් තියෙනවා. නමුත් බලන්න මේ අවුට්පුට් පෝට් ෂීල්ඩ් එක පැත්තේ කොහොමද මේ වෙනකොට කන්ඩිෂන් තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පෝට් ඇතුලෙන් බලා ගන්න පුළුවන් පෝට් වල තත්ත්වය කොහොමද කියලා. ඉතින් බලන්න ඔය මල බැඳිලා සෑහෙන අවුල් වෙලා තියෙන්නේ කාඩ් එක. ඔය මලකඩ හැදිලා තියෙනවා කාලයක් තිස්සේ නිකන් තිබිලා. ඉතින් ඔයාලට සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන් ඉන්ටර්නල් කන්ඩිෂන් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඒකෙදි මේ ෂීල්ඩ් එක ඇතුල් පැත්ත තර්මල් පෑඩ් ඔයාලට පේනවා ඇති ඇතුලෙන් කොච්චර ඩස්ට් එකක් වැදිලා ඔක්සිඩේෂන් එහෙම වෙලා තියෙනවද කියලා ඇතුළ. ඉතින් මම මේ සයිඩ් එකෙන් ඔයාලට පෙන්නගෙන යන්නේ මේකේ තියෙන කන්ඩිෂන් එක. ඉතින් ඒකෙදි මට ඔයාලට මේකේ බලමු අපි ෆ්ලෑෂ් එක ඔන් කරලා ඔන්න බලා ගන්න කොහොමද ග්‍රැෆික්ස් කාඩ් එකක් වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා සයිඩ් කරලා තිබ්බට පස්සේ අවුරුද්දක් වගේ ඇතුළත ග්‍රැෆික්ස් කාඩ් එක පත් වෙන ඉරණම. ඉතින් ඔන්න ඔය තත්ත්වය තමයි දැන් කාඩ් එකේ තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ කූලර් ප්ලේට්ස් ඇතුලේ කොච්චර ඩස්ට් එක, රස්ට් එක සහ ඔක්සයිඩ් මොන විදියටද හැදිලා තියෙන්නේ කියලා ඇතුලේ මේ තර්මල් පෑඩ් ඇස්සේ
ඔය තත්ත්වය තමයි ඉතින් මේ කාඩ් එක දැන් තියෙන්නේ. ඉතින් මේ ප්ලේට්ස් ඇතුලේ ඔයාලා බලා ගන්න පුළුවන් කොච්චර ඩස්ට් එකක් තියෙනවද, කොච්චර රස්ට් එකක් හැදිලා තියෙනවද මේ ප්ලේට්ස් ඇතුලේ. එහෙම ඔක්සිඩේෂන් වෙලා තියෙන්නේ ඔය. ඉතින් ඔන්න ඔය තත්ත්වය තමයි මේ ටෝටල් කෙයාරින් එකට ආපු ග්‍රැෆික්ස් කාඩ් එක මේ වෙනකොට තියෙන්නේ. ඉතින් ඔය තත්ත්වය. ඉතින් මේ කාඩ් එක ටිකක් හොඳ පවර්ෆුල් කාඩ් එකක්. ඉතින් නමුත් මේක වැඩ කරන්නේ නැතුව ගියාට පස්සේ මේක ඉවත් කරපුවාම ඉතින් කාලයක් පැත්තක තිබුණාම ඔන්න ඔය තත්ත්වෙන් තමයි දැනට මේ කාඩ් එක තියෙන්නේ. ඉතින් මේක හරි බර මාරම හෙවි කාඩ් එකක්. මේක හොඳ පවර්ෆුල් 11GB කාඩ් එකක්. අපි අපේ උපරිම කැපවීම දෙනවා ඇත්තටම මේ කාඩ් එක නැවත ප්‍රകൃති තත්ත්වයට අරගෙන වැඩ කරන තත්ත්වයට අරගෙන ටෝටල් කෙයාරින් එකක් කරලා මේ කාඩ් එක ටෝටල් රීෆබ්ලිෂ් තත්ත්වයකට අරගෙන ටෝටල් රීස්ටෝරේෂන් එකක් කරන්න මේ කාඩ් එකේ අපිට පුළුවන් උපරිමයෙන්. ඉතින් අපි වැඩේ පටන් ගන්නයි හදන්නේ. ඉතින් ඒකෙදි ඔන්න කාඩ් එකේ කන්ඩිෂන් එක Zotac 1080 Ti AMP 11GB Extreme Edition කාඩ් එක අපිට ඇත්තටම මේ ටෝටල් කෙයාරින් එකට ලැබෙනකොට අපිට මේ තිබුණ තත්ත්වය. ඉතින් මේ වීඩියෝ එකේ අරමුණ ඇත්තටම මේ බිෆෝ කන්ඩිෂන් පෙන්වන්න. ඉතින් ටෝටල් රීස්ටෝරේෂන් එකකින් පස්සේ මේ රිපෙයාර් කටයුත්ත සක්සස් වුණොත් අපි බලමු රීස්ටෝරේෂන් එකකින් පස්සේ කොහොමද ආෆ්ටර් කන්ඩිෂන් කියලා කාඩ් එක රිපෙයාර් කටයුත්ත කරගත්තට පස්සේ ඉතින් අපි ලෑස්ති වෙන්නේ ඇත්තටම ටෝටල් කෙයාරින් එක මේකේ ටෝටල් රීස්ටෝරේෂන් එක රීපබ්ලිෂ් තත්ත්වයට කම්පැනි රීපබ්ලිෂ් තත්ත්වයට අපි කාඩ් එක ගන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි බලමු ඉදිරියේදී කොහොමද මේ කටයුත්ත අවසානයේදී කාඩ් එක මොන වගේ කන්ඩිෂන් එකකටද අපේ කිඩ්සෝ ලැබ් එක ඇතුලේ අපි මේ කාඩ් එක කොහොමද ෆර්නිෂ් කරගන්නේ කියලා. ඉතින් ඒකෙදි ඊළඟ වීඩියෝ එකේදී අපි බලමු මේකේ රීස්ටෝරේෂන් එක උනාට පස්සේ මොකද තත්ත්වය කියලා. ඕන ස්තුතියි. එන වීඩියෝ එක බලන්න.